මං කැමති ඔබ දෙවියන් වහන්සේට දීම ගැන කතා කරන්න. මේ රූපයේ සටහනක් කාගේ දැයි උන්වහන්සේ ඔවුන්ගේ නැසූසේක. ජේසුස් වහන්සේ ළඟට මේ පරිසයවරු ගෙනල්ලා කාසියක් ගෙන්නලා අහනවා අපි බදු ගෙවන්න ඕනේද? ජේසුස් වහන්සේ මේ කාසියක් අරගෙන අහනවා මෙන්න මෙහෙම. මේ රූපේ ඉන්නේ කවුද? ඔවුන් කියනවා කායිසර්ගේයයි ඔහු කීවෝය. එවිට උන්වහන්සේ එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්නයි උට කීසේක. ඔබගේ දේ ඔබ ගන්න, රජයට ගෙවන්න ඕන දේ රජයට ගෙවන්න, ඔබ තවත් කෙනෙකුට ගෙවන්න ඕන නම් ඔබ ඒක ගෙවන්න. හැබැයි දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න. ක්‍රියා 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වචනය සහ 2 වෙනි වචනය. නමුත් අනනියස් නම් එක්තරා මිනිසෙක් සපීරා නම් තමාගේ භාර්යාව සමග ඉඩමක් විකුණා. තමාගේ භාර්යාවත් දැනුවත්ව මිලෙන් කොටසක් තබාගෙන එක්තරා කොටසක් ගෙනවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය. ඒ කාලේ බොහෝ අය ඒගොල්ලන්ගේ ඉඩම් විකුණලා ඒගොල්ලෝ ගෙනල්ලා සභාවට දේව රාජ්‍යයට දුන්නා. දැන් අනනියස් සහ සපීරා කියලා දෙන්නෙක් හිටියා. ඒගොල්ලන්ගේ ඉඩමත් ඒගොල්ලෝ වික්කා. තමන්ගේ ස්වාමි පුරුෂයයි භාර්යාවයි කතා වුණා. අපි මේකෙන් කොටසක් තියාගෙන කොටසක් දෙමු. දැන් ඔබ 10න් කොටසට කරන්නෙත් මේක නේද? කොටසක් තියාගෙන කොටසක් දෙනවා. මේක ඔබගේ ජීවිතේ මන් දන්නවා ගොඩාක් ඇදහිලිවන්තයන්ව පාලනය කරන ස්පිරිට් එකක්, යක්ෂාත්මයක් මේක. ඔබට දෙවියන් වහන්සේට විවෘත වෙන්න දැන් ඔබ දන්නවද? ඔබ යාඥාවේ වීරයෙක් වෙන්න පුළුවන්. හැබැයි මුදල් අතට ආවහම තමයි ඔබ කවුද කියලා දෙවියන් වහන්සේ ඉදිරියේ පේන්නේ. කොටසක් තියාගෙන කොටසක් දෙනවා. නමුත් පේතෘස් කතා කොට අනනියස්නි ශුද්ධාත්මයන් වහන්සේව රැවට්ටුවා. කවද රැවට්ටේ? පාස චමින්දවද? දැන් 10න් කොටසක් දෙන අය දැනගන්න ඕනේ ඔබ 10න් කොටසක් දෙන්නේ පාස චමින්දර නෙමෙයි දෙවියන් වහන්සේට. එතකොට ඔබ කොටසක් හංගලා කොටසක් ගේනකොට ඔබ කාවද රවට්ටලා තියෙන්නේ? දෙවියන් වහන්සේ නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේව. දැන් එපිස පොතේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව පව් කළොත් කමා කරනු නොලබයි කියලා. කාවද ඔබ රවට්ටලා තියෙන්නේ? බිමේ මිනෙන් කොටසක් විතරක් නෙමෙයි ඔබට ලැබෙන දේවල් වලින්. දැන් ඔබ ඉඩමක් විකුවාම ඔබ ඒකේ 10න් කොටසට මොකද කළේ? කවුද ඔබව ඒකට පෙළඹෙව්වේ? ශුද්ධාත්මයන් වහන්සේව රවටන්න ඔබට හේතුුනේ ඇයි? ඇයි ඔබට හේතුුනේ ශුද්ධාත්මයන් වහන්සේව රවටන්න? බිමේ මිලෙන් කොටසක් ළඟ තබා ගන්න සාතන්. ඔබ දන්නවද සාතන් කියන්නේ යක්ෂයන්ගේ කුමාරයාට, බෙල්සෙබුබ් කියන ආත්මයට. යක්ෂයන්ගේ කුමාරයා, යක්ෂයන්ගේ නායකයා සාතන්. කවුද? කොටසක් දීලා කොටසක් තියාගන්න ඔබේ සිත පොළඹවන්නේ කවුද? යක්ෂයන්ගේ කුමාරයා, මහේකා. ඔබව එහෙම පොළඹවන්නේ කවුද කියලා ඔබ හිතුවේ නෑ නේද? ඉතින් අපිට කියනවා පාස්ටර් අපේ ව්‍යාපාරයට කොඩිවිනියක් කරලාද දන්නේ. ඉතින් මේ තියෙන්නේ සාතන්. දන්නවද මේ දීමට ඕනම මිනිසෙක් විනිශ්චය කරනු ලබන්නේ මුදල් කරන කොටගෙනයි. මුදල් වල හරහා තමයි අර බයිබලයේ කියන අර මැමන් කියන ආත්මය දන්නවනේ, අර මුදල් පාලනය කරන ආත්මය. මෙහෙම කියද්දී අනනියස් අදගෙන වැටුණා. වැටුනේ මැරිලම වැටුණා. පැය 3කට පස්සේ යාගේ භාර්යාව එනවා. මේ පේතෘස් මගේ හස්බන්ඩ් ආවදානේ. එයා සල්ලිත් තරම් ආව. අර ඔටුන්නකුත් දාගෙන ඉන්න ඇති. ඇයි භාගයක් ගෙනාවනේ. පේතෘස් දැන් වැඳගෙන ඇති අපේ හස්බන්ඩ්ට කියලා හිතාගෙන ඉන්න ඇති. අනේ කෝ අපේ හස්බන්ඩ්? අන්න යා මැරිලා වැටුණා. මේ අන්න භූම දානයත් කරලා පැය 3ක් වෙනවා දැන්. ඒක කියද්දිම අර ගෑනිත් ඇදගෙන වැටුණා. දීම කියන්නේ ඔටුනු දා ගන්න දෙයක් නෙවෙයි. ඒක යටහතුන්ගේ ක්‍රියාවලියක්. යොහාන් 12:3. එවිට මරියා ඊතා අනර්ග වූ ජටාමාංශ තෙල් රාත්තලක් රැගෙන ජේසුස් වහන්සේගේ පාද ආලේප කොට ඇගේ හිසකේ වලින් උන්වහන්සේගේ පාද පිස දැමුවාය. තෙලේ සුවඳින්ගේ පිරුණේය. දනවද අවුරුද්දක වේතනේ, අවුරුද්දක සාමාන්‍ය කෙනෙක් අවුරුද්දක් හම්බ කරන මුදල තරම් වටිනා
තෙලක් අරගෙන ඇවිල්ලා ජේසුස් වහන්සේගේ දෙපා මුල වක් කරලා මරියාගේ මේ ජේසුස් වහන්සේගේ මව් මරියා නෙමෙයි මේ මග්දලාවේ මරියා එයාගේ හිසකෙස් වලින් ජේසුස් වහන්සේගේ පාද පිස දැම්මා. බයිබලයේ කියනවා ඒ තෙලින් ඒ කාමරය පිරුණා, සුවඳින් පිරුණා කියලා. ඒක අනර්ග දන්නවද? දීම කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ අනර්ග සුවඳ පූජාවක්. ඔබ උපයන දේවල් වලින් දෙවියන් වහන්සේට දෙනවා කියන්නේ ඒක දෙවියන් වහන්සේට අනර්ග සුවඳ ඇති පූජාවක්. දන්නවද? ලෝභ ලෙස නෙමෙයි. හරිද? ඔබ නියම ලෙස, හරි ලෙස, යුතු ලෙස ඒක කරන්නට අවශ්‍යයි. දැන් මේක දැක්ක එක මිනිහෙක් කවුද දන්නවද? යූදස් කාරියොත්. එවිට උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් වූ උන්වහන්සේ පාවා දෙන්න සිටිය යූදස් ඉස්කාරියොත් කතා කොට මේ තෙල මසුන් 300කට විකුණා දිලිඳුන්ට නුදුන්නේ මක් නිසාදයි කිව්වේය. ජේසුස් වහන්සේගේ ගෝලයන් 12 දෙනාගෙන් එක්කෙනෙක් හිටියා. එයා කියනවා මේ අපරාධ ඔච්චර වටින තෙලක් මේ බිම හැලුවා අපරාධේ ඕක විකුණලා දුප්පත් අයට දෙන්න තිබුණානේ. සමහරක් අය කියනවා අපි මේ 10න් කොටස් මේ චර්ච් එකට දෙන්නේ නැහැ, දෙවියන් වහන්සේට දෙන්නේ නැහැ, අපි දිලිඳුන්ට දෙනවා. දිලිඳුන්ට හරි ආදරේ. ඒක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඔබ දන්නවද? මේ බලන්න. ඔහු මේක කිව්වේ දිලිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවුනුත් මුදල් පසුම්බිය බාරව එහි දැමූ දේ රැගෙන ගිය බැවුනුත්. දැන් බයිබලයේ කියන යූදස් කාරියොත් තමයි ජේසුස් වහන්සේගේ භාණ්ඩාගාරයේ පසුම්බිය බාරව හිටියේ. බයිබලයේ කියන ඒක හොරෙක් කියලා. දැන් මේ මිනිහා ජේසුස් වහන්සේගෙනුත් මුදල් හොරකම් කළා. අවසානයේට රිදීකා සිටියකට ජේසුස් වහන්සේව පාවල දුන්නා. මේ සොරකම් කරන දෙවියන් වහන්සේගේ දේ සොරකම් කරන එක යූදස් කාරියොත්ගේ ආත්මය. මම මේ ළමයිට මේ මීටින් එකක් තියලා කිව්වා මේ දෙමව්පියන් ඔයගලන්ට පොකට් මනි දෙනවා නම් රුපියල් 100ක් 200ක් ඒකෙන් දෙවියන් වහන්සේගේ කොටස අයින් කරන්න. සමහරවිට රුපියල් 10ක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මිලියනයක් වෙන්නත් පුළුවන්. දෙවියන් වහන්සේට ඔබව විශ්වාසවන්තයෙක් කරන්නේ කොහොමද? මේකයි යූදස් කාරියොත්ගේ ආත්මය. දන්නවද? ඒක තිබුණොත් ඒ ආත්මය යටතේ ඔබ ජීවත් වෙනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද? ඔබට තේරෙන්නේ නැද්ද අනනියස් සහ සපීරගේ ආත්මය ඔබව පාලනය කරනවා කියලා? ඔබට තේරෙන්නේ නැද්ද යූදස් ස්කාරියොත්ගේ ආත්මය ඔබව ග්‍රහණය කරගෙන ඉන්නවා කියලා? ලූක් 22:3 එබැවින් එවිට 12 දෙනාගෙන් එක්කෙනෙක් වූ යූදස් ස්කාරියොත් සාතාන ආවේශ විය. තේරෙනවද ඔහුට තිබුණු ආත්මය? ඔහු දුප්පත් අයට ආදරෙන් නෙමෙයි ඒක කළේ. මං ඔබට කියන්නම් මේ ආත්ම දෙකෙන් එළියට එන්න. මේ ආත්ම දෙකෙන් එළියට එන්න. එළියට එන්න. සමහර විට අපි සේවය කරනවා. නමුත් ඔබ මේ ආත්මේ යටතේ ඉන්නේ. ඔබ අපිත් එක්ක යාඥා කරනවා. නමුත් ඔබ මේ ආත්මේ යටතේ ඉන්නේ. මුදල් කියන කාරණේ හරි භයානක දෙයක්. මුදල් පාලනය කරනවා මේ ලෝකේ ආත්මයක්. දෙවනසට අවශ්‍යයි මේකෙන් ඔබ එළියට ගන්න. ඉතින් ඔබ මේ ආත්මේ යටතේ නම් ඉන්න ඔබට ප්‍රොස්පරිටි නෑ. ඔබ මේක විශ්වාස කරන්න එපා. නමුත් ඔබ කියයි පාස්ටර් මම මුකුත් දෙවනසේගේ රාජ්‍ය වෙනුවෙන් කරලා නේ උනට බාන්නකො මං දියුණු වෙලා තියෙන. ඒකෙන් කියන්නේ ඔබ මේ ආත්මේ යටතේ නෙමෙයි කියලා. දෙවියන් වහන්සේට අවශ්‍යයි අපිව මේ ආත්මයෙන් එළියට ගේන්න. මේක එලෙව්වට දුරු කරන්න බෑ ක්‍රියාවෙන් තමයි.